ලෝපුරා අනාවැකිකී මිනිසුන් සිටියත් බල්ගේරියාවේ සිටි මෙම අන්ද ගැහැණිය තරම් ජනප්‍රිය වූ කිසිවෙක් නැත. ඇගේ නම බාබා වැංගා. ඇය දුටු ලෝකය සිතාගත නොහැකි තරම් භයානක සහ පුදුමාකාර විය. චර්නොබිල් වෙසනය, ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය, දේශපාලන පෙරලි, මේ සියල්ල ඇය දුටු බවට විශ්වාස කෙරේ. නමුත් අද අපේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාව කෙරෙහිය. දූපත් රාජ්‍යයක් ලෙස ලංකාවේ අනාගතය ගැන ඇය දුටු දර්ශන මොනවාද? ඇයගේ අනාවැකි ශ්‍රී ලංකාවේ සිදුවීම් සමග ගලපා ඇත්තේ කෙසේද? අපි ඇයගේ ජීවිත කතාවට ගොස් එම අනාවැකිවල සත්‍යතා සහ අර්ථකථන පිටුපස ඇති සැබෑ කතාව සොයා බලමු. ඇගේ සැබෑ නම වැංගිලියා පැන්ඩේවා ගුෂ්ටෙරෝවා. ඇය 1911දී එවකට ඔටෝමාන් අධිරාජ්‍යයට අයත් ශ්‍රමිකාහි දුප්පත් පවුලක උපත ලැබුවා. ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ වයස අවුරුදු 12දී ඇති වූ දරුණු කුණාටුවයි. වැලි සහ සුළඟින් ඇගේ ඇස් පිරී ගියා. සාර්ථක ප්‍රතිකාර නොමැතිවීම නිසා ඇයට සදහටම පෙනීම අහිමි විය. ඇස් අන්ධ වූ පසු ඇයට අනාගතයේ දැකීමේ සහ මිනිසුන්ගේ රෝග සුව කිරීමේ හැකියාව ලැබුණු බවට විශ්වාස කෙරේ. ඇය මෙය හැඳින්වූයේ වෙනත් මානයකින් තොරතුරු ලැබීමක් ලෙසයි. දෙවන ලෝක යුද්ධ සමයේදී යුද පිටියේ සිටින තම ආදරණීයන්ගේ ඉරණම දැන ගැනීමට ඇය වෙත පැමිණි දහස් ගණනක් මිනිසුන් නිසා ඇයගේ කීර්තිය බල්ගේරියාවෙන් ඔබ්බට පැතිර ගියා. 1989දී ඇය මෙසේ අනාවැකි කීවාය. ඇමරිකානු සහෝදරයන් යකඩ පක්ෂීන්ගේ ප්‍රහාරවලින් වැටෙනු ඇත. වෘකයන් පඳුරුවලින් කෑගසනු ඇත. මෙය ලෝක වෙළඳ මධ්‍යස්ථාන කඩා වැටීම ලෙස අර්ථකථනය කෙරිනි. විශාල යකඩ කුරුල්ලන් දෙදෙනෙකු අතර ඇති බැඳීම බිඳී යනු ඇත. ඇය 2000 දශකයේ සිට දේශගුණය වෙනස් වන බවටත් ආක්ටික් අයිස් දියවීම නිසා ලෝකයම වෙනස් වන බවටත් අනාවැකි කීවාය. මහා ජල විපත බාබා වැංගාගේ අනාවැකි අතර කුඩා දූපතක් දැවන්ත රෙල්ලකින් වැළලී යනු ඇත යනුවෙන් සඳහන් වූ බවට විශ්වාස කෙරේ. මෙය බොහෝ දිනා විසින් ශ්‍රී ලංකාවට බලපා 2004 සුනාමි වෙසනය හා ඍජුවම සම්බන්ධ කරයි. ඇය ගෝලීය වශයෙන් ස්වාභාවික වෙසන වෙඩිවන බවට අනාවැකි කී අතර එමගින් ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන්ට නිරන්තරයෙන් ගංවතුර සියල්ල දෛනික අරගලයක් බවට පත්වන බව ඇය දුටුවා. ශ්‍රී ලංකාව කාලගුණේ කෝපය හමුවේ තවදුරටත් අසමබලවන බවට වූ ඇගේ අනාවැකිමේ සෙනවැල්ල වර්තමාන යථාර්ථය සමග ගලපා බැලීම අත්‍යවශ්‍යයි. ඇය පසුව නැගී සිටින රතු මකරා බලය ගැන කී අනාවැකිය භූදේශපාලනමය වශයෙන් වැදගත් ශ්‍රී ලංකාව මුහුණ දෙන අරගලවලින් පසුව ලෝකයේ බලවත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම ලෙස අර්ථකථනය කෙරෙනවා. කෙසේ හොත් බාබා වැංගා 1996දී මිය ගිය බවත් ඇය ලෝකයේ වෙනුවෙන් කී අනාවැකි තවමත් අපේ අතර ජීවත් වෙනවා. සෑම වසරකම ඇය නව වසරට කී අනාවැකි ගැන උණුසුම් කතා බහක් ඇති වෙනවා. ඇගේ අනාවැකි වලින් 80ක ප්‍රමාණයක් සැබෑ වූ බව එතිමුරු පිළිගත්තත් විචාරකයන් පලසන්නේ ඇගේ ප්‍රකාශ සංකේතාත්මක වීම නිසා ශ්‍රී ලංකාවට අදාළ අනාවැකි යථාර්ථයක් වේද නැද්ද යන්න තවම ප්‍රශ්නයක්. නමුත් ඇගේ කතන්දරය අපේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහ බය එකවරම අවදි කරනවා. ඔබ මේ කතන්දරයේ විශ්වාස කරනවාද? ඔබ දන්න ඇගේ වෙනත් අනාවැකියක් තිබෙනවාද? පහළ කමෙන්ට් කරන්න. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ වගේ අద్භූත කතා තවත් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න.